මම අද රැට කණ්ඩ යන්නේ චීසි තරයි දාපු පරාටයි චයිනිස් රෝලි. බලමු කොහොමද මේ කතා ගන්න කියලා. මුලින්ම මම චයිනිස් රෝල් ටිකයි පරාට ටිකයි රත් වෙන්න අවන්නකට දානවා. මේ චයිනිස් රෝල් මේ ජපන් සුපර් මාකට් වලින් ඔයගලන්ට ලාභයට ගන්න පුළුවන්. හරි. මේ පරාට වර්ගෙත් මම හිතනවා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි කියලා. මේ පරාට වලින් අපිට කොත් තුනක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. භාජනයක් වෙන විදිහට තෙල් ටිකක් දාගත්තා. ඒත් ඊට මම බේකුත් හදා ගන්න මොකද පරාටත් එක්ක අනිවාර්යයෙන්ම ප්ලේන් ටිකක් ඕනෙමයි. තෙල් ටික රත් වෙලා ඒ තෙල් වලින් මම චයිනිස් රෝල් දෙක බෙද ගන්නවා. ඊට මම අර පරාට වල තියෙන පොලේ අයින් කර ගන්නවා. ඒකට චයිනිස් රෝල් එක මම ප්ලේට් එකට දාගන්නවා. පරාටකට හොඳට බෙද ගන්නවා. පරාට එක හොඳට බෙදුනට පස්සේ මම ඒකට පිස්තරයක් කඩලා දාගන්නවා. මේකට මම ගම්බිරිසි ලුණු පොඩි දාගන්නවා. ඉතිරි බෙදුනට පස්සේ මම චීස් කෑල්ලක් අරගෙන කෑලි වලට කඩලා දා ගන්නවා. ඊට පස්සේ එකක් හොඳට විතරේ පරාටයකටයි උනන්න හොඳට තව ටිකක් දැක ගන්න. හොඳට විතරේ චීස් කෑල්ල බෙදුනට පස්සේ අපි මේ විදිහට එකට දාගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා මම channel එකත් එක්ක එකතු වෙන්න කියන ගමන් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හම්බ වෙනවා.